කොම්බවියන්නන්ගේ සිත්තද ගන්නා සුළු ලෝකයට සාදරයෙන් පිළිගනිමු. මෙම කුඩා ජීවීන් ඇදහිය නොහැකි ඉංජිනේරු කුසලතාවයකින් හා සංකීර්ණ සමාජ සම්බන්ධතා සඳහා ප්‍රසිද්ධයි. මොවුන්ගේ බලවත් හකු සහ කඩිසර ශරීර සමග ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්ය නැති කරමින් සංකීර්ණ කූඩු සාදනවා. මොවුන් දක්ෂ ඉංජිනේරුවන්ම පමණක් නොවේ, ජනපද ගොඩනැගීමට, ඒවා නඩත්තු කිරීමට මෙන්ම සාමූහිකව එක්ව වැඩ කිරීමටද ඉතාමත් දක්ෂ පිරිසක්. මෙම වීඩියෝවෙන් අපි ඔබව දිවින්ගේ ලෝකයේ වෙත චාරිකාවක් රැගෙන යාමටයි සූදානම් වෙන්නේ. ඔවුන්ගේ හැසිරීම්වල ජීව විද්‍යාත්මක පසුබිම, ඇදහිය නොහැකි ඉංජිනේරු දක්ෂතා දැකබලා ගැනීමට ඔබ සූදානම්ද? ඔවුන්ගේ කූඩුවල සංකීර්ණ විස්තරවල සිට ඔවුන්ගේ ජනපදවල සංකීර්ණ සමාජ කතිකත්වය දක්වා පෙර නොවූ ලෙස දිමියන්ගේ සිත් ඇදගන්නා සුළු ලෝකයේ නැරඹීමට රැඳී සිටින්න වීඩියෝව අවසාන වන තෙක්. දිමියාගේ සිරුර ප්‍රධාන කොටස් 3කින් සමන්විත වෙනවා. ඒ හිස, උරස සහ උදරය. උදරය කොටසේ ෆෝමික් ඇසිඩ් නිෂ්පාදනය කරන ග්‍රන්ථිය පිහිටා තිබෙනවා. මොකක් හරි අනතුරක් වූ විගස දිමියා විසින් සපා එම ස්ථානයට ෆෝමික් ඇසිඩ් ස්ප්‍රේ කරනවා. මේ හේතුවෙන් අධික දැවිල්ලක් ඇති වෙනවා. සාමාන්‍ය කෘමී සතෙකුගේ ජීවන චක්‍රයට සමාන ජීවන චක්‍රයක් තමයි දිමියන්ටත් තියෙන්නේ. බිත්තර දමා දින 5ක් හෝ 10ක් ඇතුළත කීටයා බිහි වෙනවා. කීටයා එහෙම නැත්නම් ලාවා අවධියේ සිට පියුපා අවධියේ සිට සෝඹුල් අවධියටත් පත් වෙනවා. රැජින සහ පිරිමි සතා වසර 8ක් පමණ ජීවත් වන අතර වැඩකාර සතුන් සති 8ක් හෝ 10ක් පමණ ජීවත් වෙනවා. දිමියා කියන්නේ කෘමියෙක්. ඒ කියන්නේ හිස, උරස, උදරය කියන කොටස් 3කින් සමන්විත සත්වයෙක්. ශාකවල එනම් රුක්වාසීව ජීවත් වන සත්වයෙක්. දිමියන් වසර මිලියන 100කට පෙර ක්‍රිටේෂියස් යුගයේ දක්වා දිවෙන ෆෝමිසිනිය උපපවුලට අයත් වේ. දිමියන් නිවර්තන කලාපවල සම්භව්‍ය වූ අතර එහිදී ඔවුන්ගේ අද්විතීය කූඩුවල හැසිරීම සහ සමාජ ව්‍යුහය ඔවුන්ගේ පරිසරයට අනුවර්තනයක් ලෙස පරිණාමය විය. අපි දැන් දිමින්ගේ ලෝකයේ වෙත ගමන් කරමු. ලෝකයේ දිමි විශේෂ 100කට වඩා ඇත. ඒ සෑම විශේෂයකටම අද්විතීය ලක්ෂණ සහ පුරුදු ඇත. ආසියාවේ සස්ත්‍රීක වැසි වනාන්තරවල සිට අප්‍රිකාවේ සැවානා දක්වා ලොව පුරා නිවර්තන සහ උපනිවර්තන කලාපවල දිමින් සොයාගත හැකිය. වෘක්ෂලතාදිය සහිත උණුසුම් තෙතමනය සහිත පරිසරයන්හි වර්ධනය වේ. බහුලව දක්නට ලැබෙන දිමි විශේෂ දෙකකි. ඒ ආසියානු දිමි විශේෂය සහ අප්‍රිකානු දිමි විශේෂය. දිමින්ට බලවත් දී යටි හනුව, කඩිසර කකුල් සහ සංකීර්ණ කූඩු තැනීමට හැකි විශේෂිත ස්ථීර ව්‍යුහයන් ඇතුළුව සුවිශේෂී භෞතික ලක්ෂණ ඇත. දිමියන් ඉතා සමාජීය ජීවීන් වන අතර සංකීර්ණ සමාජ දූරාවලියක් සහිත ජනපදවල ජීවත් වේ. සෑම ජනපදයකම රැජිනක්, පිරිමි සතුන්, සුළු වැඩකරුවන් සහ ප්‍රධාන වැඩකරුවන් සිටී. රැජින මිලිමීටර් 20ත් 25ක් පමණ දිගකින් යුක්තයි. ජනපදයේ සිටින පිරිමි සතුන් සමග එක්ව බිත්තර දැමීම තමයි රැජිනගේ ප්‍රධාන කාර්යය වෙන්නේ. සෑම දිමි ජනපදයකම හදවත වන්නේ රැජිනයි. බිත්තර දැමීම සහ ජනපදයේ පැවැත්ම සඳහා ඇය වග කියනු ලබයි. ප්‍රධාන වැඩකරුවන් ජනපදයට අවශ්‍ය ආරක්ෂාව සැපයීම, ජනපදය පුළුල් කිරීම, ආහාර සපයා දීම ආදිය සිදු කරයි. මිලිමීටර් 8ක් 10ක් පමණ දිගකින් යුක්තයි. ප්‍රමාණයෙන් විශාලයි. ප්‍රධාන වැඩකරුවන් සියලු දෙනා ගැහැණු සතුන්. මොවුන් ඉතා හොඳ සොල්දාදුවන් වන අතර ඉතාමත් ශක්තිමත්. විලෝපිකයන්ගෙන් ජනපදය ආරක්ෂා කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. සුළු වැඩකරුවන්ද ගැහැණු සතුන්. මොවුන් මිලිමීටර් 4ක් පමණ දිගයි. මොවුන්ගේ කාර්ය වන්නේ රැජින බලා ගැනීම. කම්කරුවන් ජනපදයේ කොඳු නාරටියයි.
පිරිමි සතුන් රැජින සමග එක්ව බිත්තර සාදයි. සාමාන්‍ය මට්ටමක ජනපදයක පිරිමි සතුන් සිටින්නේ එකක් පමණකි. නමුත් ජනපදයේ විශාලත්වය අනුව පිරිමි සතුන් සංඛ්‍යාව වෙනස් වේ. පියාපත් සහිතයි. සුළු වැඩකරුවන් සහ ප්‍රධාන වැඩකරුවන්ට ප්‍රජනන කාර්ය සිදු කළ නොහැකි. ඔවුන් වඳ ජීවීන්. රැජිනගේ බිත්තර වලින් ඉතාම සුළු ප්‍රමාණයක් රැජිනගේ ජානවලට සමාන ජාන සහිත රැජිනියන් බිහි වෙනවා. පිරිමි සතාට සමාන ජාන සහිත බිත්තර මගින් පිරිමි සතුන් ඇති වෙනවා. මෙලෙස ඇතිවන රැජිනක් සහ පිරිමි සතෙක් එක්ව නව ජනපදයක් පිහිටවනවා. දිව්‍ය ජනපදයක් කියන්නේ සංකීර්ණ සමාජ ව්‍යුහයක්. ඔවුන්ගේ ජීව විද්‍යාව පෘථුවියේ ජීවයේ ඇදහිය නොහැකි විවිධත්වයක් සහ අනුවර්තනය වීමේ හැකියාව පිළිබඳ මනා සාක්ෂියක්. දැන් අපි දිමින්ගේ ජෛව විද්‍යාත්මක පසුබිම ගවේෂණය කර ඇති බැවින් ඔවුන්ගේ ඇදහිය නොහැකි විවීමේ ක්‍රියාවලිය දෙසට සමීප වෙමු. දෙමියන් සංකීර්ණ කූඩු තැනීම සඳහා ඔවුන්ගේ බලවත් යටි හනුව සහ කඩිසර කකුල් භාවිතා කරනවා. විවීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ කොළ අතු හෝ සේද නූල් වැනි සුදුසු ද්‍රව්‍ය තෝරා ගැනීමෙන්. දෙමියන් මෙම විවීමේ කාර්ය සඳහා බහුල ලෙස ශාක පත්‍ර භාවිතා කරනවා. ශාක පත්‍රවල ඝනකම නැති තුනි පහසුවෙන් නැමී හැකි කොටස් එකතු කර ගනිමින් ලාවා අවධියෙන් ලබා ගන්නා සිල්ක් ආධාරයෙන් මෙම කොටස් එකතු කර ව්‍යුහයන් නිර්මාණය කරනවා. මේවා ශක්තිමත් සහ කල් පවතින ව්‍යුහයන්. කූඩු ව්‍යුහය නිර්මාණය කර ඇත්තේ ජනපදයට ආරක්ෂාව වාතාශ්‍රය සැපීමට සහ ආධාරකයක් ලෙස ක්‍රියා කිරීම සඳහා. දිමියන් ඔවුන්ගේ ඉංජිනේරු කුසලතා භාවිතා කර උමම් මාර්ග කුටි සහ වාතාශ්‍රය ගලා එන පරිදි සංකීර්ණ ජාල නිර්මාණය කරනවා. දිමියන් කූඩුව කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ඉදිකර ඇති බව සාධක කිරීම සඳහා සංකීර්ණ සංනිවේදන හා සම්බන්ධීකරණ ශිල්පීය ක්‍රම භාවිතා කරනවා. සම්පූර්ණ කරන ලද කූඩුව දිමින්ගේ ඇදහිය නොහැකි ඉංජිනේරු කුසලතාවයන්ට සාක්ෂි සැපෙනවා. එය ජනපදයට ආරක්ෂිත සහ සුව පහසු පරිසරයක් සපයනවා. විලෝපිකයන්ගෙන් කටුක කාලගුණික තත්ත්වයන්ගෙන් සහ වෙනත් තර්ජන වලින් ඔවුන්ව ආරක්ෂා කරනවා. දැන් අපි දිමියන් ගොඩනගන කූඩු දෙස සමීපව බලමු. මෙම කූඩු විවිධ හැඩයන්ගෙන් සහ විවිධ ප්‍රමාණවලින් යුක්තයි. ඒ සෑම එකක් සඳහාම අද්විතීය ලක්ෂණ තියෙනවා. සමහර කූඩු සරල වන අතර දිමියන් දහස් ගණනක් වාසය කරන විශාල සංකීර්ණ. දිමියන්ගේ කූඩු බොහෝ විට සංකීර්ණ උමම් පද්ධති, කුටි සහ පිවිසුම් වැනි අද්විතීය ලක්ෂණ ඇත. මෙම ලක්ෂණය උෂ්ණත්වය, ආර්ද්‍රතාවය සහ වාතාශ්‍රය නියාමනය කිරීමට උපකාරී වන අතර දිමින්ට සුව පහසු පරිසරයක් නිර්මාණය කරනවා. දිමියන්ගේ කූඩුවල ගෘහ නිර්මාණ ශිල්පය සාමූහික බුද්ධියේ කැපී පෙනෙන උදාහරණයක්. දිමියන් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන සහ ඔවුන්ගේ පරිසරයට අනුවර්තනය වන සංකීර්ණ ව්‍යුහයන් සැලසුම් කිරීමට සහ ගොඩනැගීමට එක්ව කටයුතු කරයි. දිමියන් සංනිවේදනය කරන්නේ කෙසේදයි කවදා හෝ කල්පනා කර තිබේද? දිමියන් සංකීර්ණ ජනපදවල ජීවත්වන ජීවීන් වන අතර ඇදහිය නොහැකි තරම් සමාජීය ජීවීන්. මොවුන් එකිනෙකා සමග පණිවිඩ හුවමාරුවට විවිධ ක්‍රම භාවිතා කරනවා. රසායනික සංඥා භාවිතයෙන් දිමියන් පණිවිඩ හුවමාරු කර ගන්නවා. මේ සඳහා ෆෙරමෝන් ලෙස හඳුන්වන රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. ඔවුන් මෙම සංඥා සඳහා රසායනික ද්‍රව්‍ය වාතයට මුදා හරින අතර අනිකුත් දිමියන් ඒවා හඳුනාගෙන ප්‍රතිචාර දක්වනවා. මාර්ග සලකුණු කිරීමට සහ ආහාර ප්‍රභවයන් පිළිබඳ එකිනෙකා සමග සංනිවේදනය කිරීමට ෆෙරමෝන භාවිතා කරනවා. මෙය ආහාර සොයා ගැනීමට සහ එය නැවත ජනපදයට ගෙන ඒමට එකට වැඩ කිරීමට ඉඩ සැලසෙනවා. අනතුරු ඇඟවීම සඳහාද ෆෙරමෝන භාවිතා කරනවා. එක් දිමියෙක් අනතුරක් හඳුනාගත් විට අනෙක් දිමියන්ට ආරක්ෂා වීමට ෆෙරමෝන නිකුත් කර සංඥාවක් ලබා සංනිවේදනය සඳහා ශරීර භාෂාවද භාවිතා කරනවා. ආක්‍රමණශීලීත්වය හා වෙනත් හැසිරීම සංඥා කිරීමට විවිධ ඉරියව් හා චලනයන් භාවිතා කරනවා.
දිමියන් ඔවුන්ගේ පරිසර පද්ධතිවල ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. අනෙකුත් විශේෂ සමග අන්තර්ක්‍රියා කරන අතර සංකීර්ණ ආකාරවලින් ඔවුන්ගේ පරිසරයට බලපෑම් කරනවා. දිමියන් විලෝපිකයන් මෙන්ම ගොදුරු යන දෙකම වන අතර කෘමීන්, කුඩා සතුන්, මල්පැණි, පළතුරු යුෂ සහ ශාක යුෂ ආදීන් පෝෂණය වෙනවා. එමෙන්ම විශාල විලෝපිකයන් විසින් දිමීන්ව දඩයම් කරනවා. ඔවුන් බීජ ව්‍යාප්තියට සහ පෝෂක චක්‍රයටද දායක වන අතර ඔවුන්ගේ පරිසර පද්ධතිවල සමතුලිතතාවයට ඉතාමත් වැදගත් වෙනවා. දිමියන් තම කැදලි ක්‍රියාකාරකම් කරන තම පරිසරය වෙනස් කරනවා. තමන්ට සහ අනෙකුත් විශේෂ සඳහා නවාතැන් සහ ආරක්ෂාව සපයන සංකීර්ණ ව්‍යුහයන් නිර්මාණය කරනවා. මෙය පරිසර පද්ධතිය කඩා වැටෙන බලපෑමක් ඇති කරන අතර අනෙකුත් විශේෂවල ව්‍යාප්තියට සහ බහුලත්වයට බලපානවා. දිමියන් වෙනත් විශේෂ සමග සංකීර්ණ ආකාරවලින් අන්තර්ක්‍රියා කරනවා. ඇතැම් කෘමීන් සහ ශාක සමග සහජීවන සමඳතා ඇති කරගන්නවා. මෙම අන්තර්ක්‍රියා අන්‍යෝන්‍යවාදී පරපෝෂී විය හැකියි. පරිසර පද්ධති තුළ ඇති සංකීර්ණ සම්බන්ධතා ජාලය දිමියන් ඉස්මතු කරනවා. දිමියන් ඔවුන්ගේ පරිසර පද්ධතිවල සෞඛ්‍ය හා ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. පලිබෝධ ජනගහනය පාලනය කිරීමෙන්, බීජ විසුරුවා හැරීමෙන් සහ ඔවුන්ගේ පරිසරය වෙනස් කිරීමෙන් ඔවුන් සමස්ත ජෛව විවිධත්වයට සහ ගොවීන්ට සහ පරිසර පද්ධති ක්‍රියාකාරීත්වයට දායක වෙනවා. දිමින්ගේ ලෝකයට ගිය මේ ආකර්ශනීය ගමනට අප හා එක්වවාට ඔබට ස්තුතියි. ඔවුන්ගේ පුදුමාකාර කණ්ඩායම් හැසිරීම්වල සිට ඔවුන්ගේ ආකර්ශනීය ඉංජිනේරු කුසලතා දක්වා මෙම කුඩා ජීවීන් කිසි විටකත් අප මවිතයට පත් කිරීම නවත්තන්නේ නැත. ස්වභාවික ලෝකයේ වඩාත් ආකර්ශනීය වික්‍රමාන්විතයන් සඳහා නැවත වතාවක් අප හා එක්වන්න. අමතක නොකර ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලම යන්න.